අපි ආයෙත් යාම මෙන්න මේ SQL CLS SQL query class එකට SQL query class එකේ තුන්වෙනි එක විදිහට අපි දෙනවා public void update කියලා query එකක්. update කියන query එක කියන්නේ right මේකෙදි parameter එක විදිහට මේ පාවිච්චි කරන්න ඕනේ string to name. මොකද මෙතෙන්දි parameter එක ඒකේ තියෙන දේවල් වලින් edit කරන්න right so name parameter කරන්න ඕනේ set කරන්න ඕනේ අතෙන්ද කොයි criteria එක විදිහට වෙයා so name equal අපි සාමාන්‍ය update query එක කොහොමද යන්නේ update table name set කරනවා values ටික වෙයා student name equal මෙතෙන් එන student name එක ඔන්නෝමනේ අපි update query එක කියන්නේ right ඒක තමයි මෙතෙන්දි කරන්නේ ඔන්න parameter එක විදිහට pass කර ගන්නවා මේක ඊට පස්සේ මෙතනත් මම දාගන්නවා curly braces දෙක දාගෙන මම ඉස්සරහම ලියා ගන්නවා string SQL query එක string SQL update UPD equal update TBL to reg set values මෙතෙන්දි දාන්න ඕනි අපි set values කියලා දානවනේ set values මෙතෙන්දි අර අපි කලින් කියපු විදිහට මෙන්න මෙහෙම කරන එක හොඳයි මෙතන දාගෙන අපි කරන්නේ update කරන values TBL to reg set values parenthesis එකක් දානවා දාලා first name values first name equal f name right මෙතෙන්වත් අපිට ඇත්තටම එක value එකක් අරන් ඇවිල්ලා වැඩක් නැහැ ඔක්කොම values ටික අවශ්‍ය වෙනවා නේද අපිට එක value එකක් අරන් ඇවිල්ලා වැඩක් නැහැ ඔක්කොම values ටික අවශ්‍ය වෙනවා මෙතන ඒක නිසා මෙතෙන්වත් අර කලින් වගේම මෙන්න මේ set එක ඔයගොල්ලෝ insert කියන query එකේ copy කරගත්ත හදාගත්තු මේ set එකම මෙන්න මෙතෙන්වත් දාගන්න update query එකටත් ඕන. හරි නේද? insert query එකේ method එක ඇතුලේ තියෙනවානේ parameters ටික. ඒ parameters ටික එහෙම්මම දාගන්න ඔයගොල්ලෝගේ update query එක. පැහැදිලිද? මෙන්න මේ public void update කියන එක ඇතුළට එහෙමම දාගන්න ඔය ටික. f name ඊට පස්සේ comma last name බලමු table එකේ කොහොමද තියෙන්නේ කියලා. table එකේ තියෙන last name equal l name comma ඊට පස්සේ gender gender equal gender comma ඊට පස්සේ අපිට ඕනි school school equal school comma
පස්සේ තියෙනවා DOB equal DOB comma ඊට පස්සේ තියෙනවා DOB වලට පස්සේ අපිට තියෙනවා civil status civil status equal civstat comma ඊට පස්සේ status වලට පස්සේ email mobile number email equal email comma mobile number equal mobile ඔන්න ඔය විදිහට අප්ඩේට් කෝර් එක ලියන්න. right ලියලා අන්තිමේකට පැරන්ට් එකක් දාගන්න. කොහොමද අප්ඩේට් කෝර් එක ලියන්නේ? මේකේ මේ values කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. values කියන එක ඕනේ ඉන්නේ අපිට update table select set first name මේක ඔන්න. ඊට පස්සේ කොහොම කරලා මම දාගන්නවා SQL command එක. SQL command equal com equal new SQL command දාගන්නවා ඇතුළට SQL UPD, dbcon dot connection. ඊට පස්සේ com dot execute non query. ඔච්චරයි. ඔය තියෙන්නේ update එක. first name කියලා කියන්නේ table එකේ තියෙන නම equal f name no කියන්නේ මම f name එකෙන් තියෙන එක තමයි අප්ඩේට් කරන්නේ. ඒක තමයි අපි අප්ඩේට් කරන්නේ. අප්ඩේට් කෝඩ් එක එක්සිකියුට් කරන්න. මේ කෝඩ් එක එක්සිකියුට් කරන්න අපිට යන්න ඕනි. රයිට්. අපේ form 1 design එකේ අප්ඩේට් කියන බටන් එක ක්ලික් ඉවෙන්ට් එකට ගියා නම් හරි. නේද? අන්න මම අප්ඩේට් කියන බටන් එක ඩබල් ක්ලික් කරලා අප්ඩේට් එකේ ක්ලික් ඉවෙන්ට් එකට යනවා. ගිහිල්ලා මම කරන්නේ අපි SQL කියලා අරන් තියනවා නේද? .update
dot update කියන method එක use කරනවා. SQL dot update කියන method එක මම use කරනවා. update කියන method එක use කරපුවාම කලින් වගේ මට f name, l name, string, gender ඔන්න ඔය ටික එනවනේ. මට ඒ ටික තියෙනවා එක තැනක. කොතනද තියෙන්නේ? මේ තියෙන්නේ. insert කරගත්තා නේද අපි? ඔන්න insert කරගත්තු තැන මට ওই ටික ඔහොමම තියෙනවා. මට ඒක copy කරගන්න පුළුවන් නේ. කරන්නේ ගියා copy කරගත්තා. right. update එක ඇතුලේ SQL core එකට උඩින් මෙන්න මේ ටික paste කරගත්තා. ඔන්න මංගා දැන් තියෙනවා. මේ update core එකට ඕනි දේවල් ටික. දැන් මම කරන්නේ අර update core එකේ දැන් මෙතන තියෙනවනේ. ඒකත් අපිට copy කරගන්න. insert core එකේ මෙන්න මේ තියෙන value ටික මෙහෙම්මම මම copy කරගත්තා. මෙන්න මෙතෙන්ට paste කරා. හරිද? මෙතෙන්ට paste කරා. paste කරගෙන insert update කියන දෙකම එකයි. ඒකින්ද ලොකු ගැටලුවක් නැහැ. right? ඕන ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් මේකත් try block එකක් ඇතුලේ. එන්න මේක try block එකක් ඇතුලේ දෙන්න. try block එකක් ඇතුලේ දීලා මෙන්න මෙතනින් try block එක close කරලා ඊට පස්සේ catch එකක් දෙන්න. catch block එක ඇතුලේ exception එක ලියන්න. exception ex exception එක ලියුවා. exception එක ඇතුලේ දෙනවා. insert එකේ ලියපු එකම අපි දාගන්නේ. මේ ගොඩක් කරපු දේවල් තමයි මෙතන කරන්න තියෙන්නේ. ඒකින්ද ගැටලුවක් නැහැ. insert එකේ තියෙන එක එන්නම දාගත්තා. check the values warning message. okay ඒක නම් ගැටලුවක් නැහැ. warning message එකක් එන්න ඕනේ. right. අනිකත් එහෙමයි. අනිත් එකත් මම insert එකට යනවා. insert එකට ගිහිල්ලා data successfully inserted කියන එක කරනකොට updated කියලා දාන්න. නේද? insert එක මෙන්න මෙතෙන්ට බලන්න. පොඩි වචන සෙට් එකක් තමයි වෙනස් කරන්න. update. වැඩ කරනවද දන්නේ නැහැ තාම. වැඩ කරනවද දන්නේ නැහැ බැලුවේ නැහැ. ඔන්න ඔය ටික තමයි කරන්නේ. තේරුණා නේද මම කිව්වේ? එච්චර අර කෝඩ් ටිකම පල්ලෙහාට ගේන්නේ. insert එකේ තියෙන core එකේ එහෙමම පල්ලෙහාට ගේන්න ඕගොල්ලන්ට වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේ update කියන එක විතරයි. sql.update කියලා තමයි දාන්න තියෙන්නේ core එක. insert කරොත් එහෙම duplicate එකක් යන්නේ. update කරපුවාම තියෙන එක exist එක තමයි වෙනස් වෙන්නේ. right. දැන් අපි බලමු run කරලා update එක වැඩ කරනවද කියලා. right. ඔන්න මම search කරගන්නවා. dummy කියන එක search කරනවා. data was exist on the database. okay. right. එන්න තියෙන values ටික. මම කරනවා මෙන්න මේක dummy.info techgroup.com කියලා දානවා. එන්න මේක 0.71 දාලම update කියන බටන් එක ක්ලික් කරනවා. check the values කියලා කියන ඒ කියන්නේ exception එක තමයි වැඩ කරන්නේ. පොඩි වැරද්දක් තියෙනවා. අපි බලමු මොකද්ද වැරද්ද. දැන් අපිට වැරද්ද බලා ගන්න ඕන නම් මොකද කරන්නේ? මොකද අපි කරනවා කිව්වේ? මෙන්න මේකත් එක්ක අපි දා ගන්නවා කිව්වා exception එක. නේද? exception එක දා ගන්නවා. ඔන්න දැන් run කරනවා. right. මම search කරගන්නවා dummy කියන එක. තියෙනවා values ටික. ආවා. මම මේක වෙනස් කරගන්නවා. මේකට com කියලා දාන්නම් මම. infotech.com update. right. A system data SQL client connection on error, SQL exception, boolean break, tds path run behavior system.
45. right debug කියන එක නවත්තමු අපි CLS query එකේ execute none query කරන්න තිබ්බේ මෙන්න මෙතන error එක. right. එතකොට අපි එනකොට r කියලා type කරා. save කරා. දැන් debug වෙනවා. run වෙනවා. මෙන්න මෙතන අපි ඕන එකක් search කරන්න පුළුවන් අපිට. අපි දන්න ඕන එක search කරන්න පුළුවන්. database exist කියලා එනවා. ආපු ගමන් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ අදාළ update කරන්න පුළුවන් infotechgroup.com right. update කරන්න පුළුවන් data was updated successfully okay right දැන් ඕක තමයි අපිට view යුත්තේ නේ අපිට වෙන්න ඕනේ ඔන්න ඔය ටික update වෙන එක තමයි වෙන්න ඕනේ ඔන්න මම දැනට debug කරන එක නවත්තලා අපි බලමු database එකේ පොඩ්ඩක් execute කරලා මේ වැඩ කරලාද කියලා database එකේ පොඩ්ඩක් execute වෙන්න දීලා බලනවා පොඩ්ඩක් වෙලා යනවා execute වෙන්න right මොකද වෙලා තියෙන්නේ ඔන්න දෙකම infotechgroup.com වෙලා ඒ කියන්නේ මෙන්න මෙතන වැඩ කරලා තියෙනවා මේ දෙක. අප්ඩේට් කියන එක හරි ගැටලුවක් නෑ මම කියවනේ අප්ඩේට් කියන එක ලේසි කියලා. right. අප්ඩේට් කියන එක එහෙම ලොකු කරදරයක් වෙන දෙයක් නෙමෙයි. ඊළඟට අපි කරන්න ඕනේ මොකද්ද? අපි ඔහොමම දාමු clear කියන බටන් එකකට අදාළව කෝඩ් එක දාමු. මොකද clear කරගන්න ඕනේ අපිට details ටික. right. මෙන්න මෙතන clear කියන එකේ double click කරලා අපි බලමු අර method එක call කරගන්න පුළුවන් වේද කියලා form 1 this dot clear කියලා එකක් තියෙනවා. අන්න clear කියලා object එකක් තියෙනවා. බලමු ඕක වැඩ කරයිද කියලා. right. මම run කරලා මේකෙදි dummy කියලා හොයලා search කරන්න. තියෙනවා. clear right හරි නේද clear කියන එක වැඩ කරනවා නේද clear කියන එක වැඩ කරනවා නේද කොහොමද කරන්නේ දැන් අපි මෙතන කලින් කරේ මොකද්ද කලින් කරේ අපි මේ වෙනම ක්ලාස් එකක් කෝල් කරානේ අපිට එන්නේ එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවානේ කලින් අපි clear කරන්න කරේ මෙන්න මෙහෙම ක්ලාස් එකක් කෝල් කරානේ form 1 අලුතෙන් instance එකක් හදාගෙන form එක කරලා frm.clear කියලා දැම්මනේ එහෙම මේ වැඩි සූත්‍ර ඕනේ නැහැ කෙලින්ම මොකද කරන්නේ මේ ක්ලාස් එකේ තියෙන මෙතඩ් එකක් කෝල් කරන්න ඕන නම් අපිට කරන්න පුළුවන් මොකද්ද this.clear කියන මෙතඩ් එක කෝල් කරපු ගමන් මේ ක්ලාස් එකේ තියෙනවා මෙතඩ් එකක් අන්න මේ මෙතඩ් එක වැඩ කරන්න කියලා තමයි කියන්නේ ඕනම එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් this.clear එතකොට අපි ඒක පාවිච්චි කරන්නේ කලින් මොකේද insert එකනේ insert එක අපි වැඩේ කරලා බලමු නේද right ඔන්න දැන් insert එක තියෙනවා insert එකේ මම type කරනවා ආයේ මෙහෙම right එන්න මෙහෙම insert කරගන්නවා insert කරපුවාම data was successfully inserted කියලා message එකක් එනවා දැන් clear වෙනව නේද දැන් අපිට බලන්න ඕන නම් ආයෙත් කියලා type කරලා search කරන්න පුළුවන් ඔන්න ඔතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා values දෙකක් තියෙනවානේ ඉරේෂකින් නම් values දෙකක් තියෙනවානේ ඒක නිසා ඔයගොල්ලෝ unique identifier එකක් දාගන්න right පැහැදිලිද unique identifier එකක් දාගන්න මේ මොකද ඒක අතරම වැදගත් වෙයි
unique identifier එකක් දාගන්න. නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම දාන්න පුළුවන් මේකේනුයි දෙකෙන්ම සර්ච් කරන්න දාන්න පුළුවන්. මෙතන ඉරේෂ කියලා ටයිප් කරලා මෙතන කෞශල්‍ය කියලා ටයිප් කරලා දෙකම සර්ච් කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ඇකියුරසි එකක් තියෙනවා ඕගොල්ලෝ NIC එකකින් වගේ ඔයගොල්ලෝ දෙන්න. NIC එකකින් වගේ ඔයගොල්ලෝ දෙන්න. ඒ නිසා NIC වගේ ෆීල්ඩ් එකක් දාගන්න උඩටම. දැන් මෙතනදී ওই ගැටලුව එනවා. ওই ගැටලුව ඕගොල්ලන්ට තියෙන්න බෑ. හරිද? ඒක නිසා මේ ඒකත් මතක් කරගන්න මම නිකන් මේ වීඩියෝ එකට ඉන්න මේ මෙහෙම ගැටලුවක් නෑ මට අප්ඩේට් කරගන්න ඔක්කොම ඇටි ටික වෙනවා. අර යුනික් අයිඩෙන්ටිෆායර් එකක් නැති එකේ ගැටලුව මට දැන් ආවා. නේද? ඩුප්ලිකේට් වැලියු එකක් තිබ්බොත් එමේ එකයි පෙන්නන්නේ අනික හොයාගන්න බැරි වෙනවා. අපේ ඩේටාබේස් එකේ තියෙනවද නැද්ද? ඩේටාබේස් එකේ තියෙනවා. ඩේටාබේස් එකේ වැලියුස් දෙකම තියෙනවා. ඉරේෂා කෞශල්‍ය ඉරේෂා එක නයි. එක්ස්ට්‍රැක්ට් වෙන්නේ එකයි. ඇයි? පළවෙනිට තියෙන එක බලාගෙන යනවා පළවෙනිට හම්බෙන්නේ ඉරේෂා කියන එක එයා එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා. පැහැදිලිනේ? ඒ නිසා අනිවාර්යෙන් මොකක්ද දාගන්න ඕනේ? යුනික් අයිඩෙන්ටිෆායර් එකක් දාගන්න. හරි? ඊට පස්සේ මේ අපි කරන්න ඕනි මේ දැන් ඔන්න අප්ඩේට් එකත් හරි. අප්ඩේට් එකත් ගැටලුවක් නැතුව හරි. දැන් අපිට ඕනි ඩිලීට් එකනේ. ඩිලීට් කියන කෝර එක තමයි ඕනි. right. අපි යනවා ආයෙත් CLS කෝර එකට මම යනවා මෙන්න මෙතන ආයෙත් කෝර එකක් හදනවා. public delete එකත් void කියන data type එකෙන් හදන්න මොකද ඒකට විශේෂ එකක් ඕනේ නැහැ delete මේකට නම් එක value එකක් pass කරාම ඇති string කියන data type එකේ fname කියන value එක pass කරන්න pass කරලා ඔන්න ඕක ඇතුලේ ලියන delete query එක එච්චර ලොකු query එකක් නෙමෙයි delete කියලා කියන්නේ string equal delete කොහොමද ඒ රෙකෝඩ් කරද්දි ඒ කියන්නේ අපෙන් අහනවා යා මැසේජ් බොක්ස් එක කලින් අහනවා මේක ඩිලීට් කරන්න දෙපාද කියලා. එහෙම ඩිලීට් කරන්න දෙපාද කියලා අහලා එපා කිව්වොත් ඩිලීට් නොවෙන්න right ඕන් කිව්වොත් ඩිලීට් වෙන්නත් කොහොමද හදන්නේ කියලා බලන්න right අපිට තියෙනවා dialog result කියලා මේ data type එක. ඒකෙන් මම result කියලා එකක් හදා ගන්නවා variable. dialog result කියන එක result කියලා variable එකක් හදා ගන්නවා. මේකට මම අර කලින් දැම්මා වගේ message box එකක් දා ගන්න message box.show. මම අහනවා මෙයාගෙන් ඔයාට ඇත්තටම මේක delete කරන්න ඕනද? Are you sure? You want to delete this? This record. ඒතර මාර මේක delete කරන්න ඕනද? මොකද අනිවාර්යයෙන්ම එකපාරයි අහන්න පුළුවන් delete කාට පස්සේ මේ recover කරගන්න පුළුවන්ද? එහෙම method එකක් නෑ. ඒක හින්දා එකපාරක් අහනවා I show you want to delete this record කියලා. ඊට පස්සේ මම පෙන්නනවා ඒත් එක්කම මේ පොඩි message එකක් are you sure කියලා. ඊට පස්සේ message box button දෙකක් විදිහට පෙන්නනවා මම dot okay cancel කියලා දෙකක් තියෙනෝනේ cancel press කරොත් තමයි අයින් වෙන්නේ right එහෙම ඊට පස්සේ තියෙන්න ඕනි message box message box type එක icon එක මම දෙනවා icon කියලා icon නේ question කියලා අන්න ඕක තමයි මගේ ඊට පස්සේ මම මේක ගන්නවා if result equal none okay කියන එක right if result equal okay මම කියනවා SQL dot delete කියන එක වැඩ කරව ගන්න fname කියන එක හරහා ඊට
පස්සේ ඒත් එක message box එකක් පෙන්නන්න. dot show data deleted successfully. ඊට වඩා හොඳ message ඔයගොල්ලන්ට කියනවා නම් ඒවයි දාන්න. හරි. මේකේ නම් අර button එක තිබ්බනම් caption එකක් තිබ්බනම් හරි okay කියලා. ඊට පස්සේ message box button එකක් තියෙනත් ඕනි okay කියලා. dot okay එක තිබ්බනම් යති. ඒ වගේම message box icon එක තිබ්බනම් හරි information එකක්. result equal dialog results dot okay නම් ඔන්න ඕක කරන්න. right මේක dialog results dot okay ඇයි දන්නවද මේ මේකෙන් එන එකනේ dialog results dot okay. කියන්නේ okay එකට වඩා දෙයක්. ඒ කියන්නේ button එකකින් click කරපු event එකක් නෙන්නේ. ඒකින්ද කෙලින්ම string එකක් නෙමෙයි එන්නේ. okay එකක් එන්නේ මේ. okay කියලා නිකන් හරියට variable එකක් නෙමෙයි pass වෙන්නේ. button click එකක් pass වෙන්නේ. else part එක ගන්න ඕනි නෑ මේක. cancel එක click කරපුවම මොකද්ද වෙන්නේ කියලා ඕනි නෑ. දැන් අපි බලමු පොඩ්ඩක් check කරලා. right ඔන්න මම දැන් හොයනවා එක. වේෂා search කරා. right තියනවලු. ආවා කෞශල්‍ය ඉරිස කෞශල්‍ය. delete. Are you sure you want to delete this record? Cancel. catalog නෑ මම තියනවා. right ආයෙත් මට erase කියලා search කරොත් එහෙම ඕකම තමයි එන්නේ. delete. okay. data deleted successfully. හැබැයි මෙතන තාම අරක තියෙනවානේ. මම අරකට දානවා මෙන්න මෙහෙම එකක්. මේකෙත් මම දාන්න this dot clear. දැන් ඉන්නේ ඉරේෂා අනික delete වෙලා තියෙන්නේ. බලන්න දැන් ඉරේෂා කෞශල්‍ය කියන එක delete වුණානේ. right දැන් බලන්න ඔන්න data is not in the database. දෙකම delete වුණාද දාන්න. සමහර වෙලාවට දෙකම delete වෙන්නේ නැති එකම නමින්නේ තියෙන්නේ. ඔන්න database තියෙනවා. amazing න. right delete. Are you sure you want to delete this record? Okay. Clear. right දැන් මම බලන්න ඕනේ මගේ table එකේ තියෙනවද කියලා මේ data ටික. මම execute කරන එකපාරට. කයිද? හරිද? හරි නේද? ඔන්න සම්පූර්ණයෙන්ම දැන් software එක හදලා ඉවරයි. right